පේනවද අර මොකක්ද කියලා? ඒක තමයි එඩින්බරෝ ක්‍රිස්මස් මාකට්. දෙසැම්බරයේ සීත සුළඟේ සතුට පිරුණු නත්තලේ ස්කොට්ලන්තයේ එඩින්බරයට නත්තල් පොලේ අසිරියා කෑම බීම රසවත් විනෝද උයනකි මේක එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. ගයිස් මේ තියෙන එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් ෆ්‍රීද කොහෙද අපි ගිහිල්ලා බලමු අතට. නෑ මට හිතෙන්නේ එන්ට්‍රන්ස් ෆ්‍රී නෑ. අපි යන්න ඕන අන්න. යා මෙතනින් පානිමු. මෙතන යන්න පුළුවන් නේද? නෑ නෑ බෑ. මෙතනින් යමු. නෑ. එන්න. ඔන්න මාගේ ප්‍රිය මිතුරනි, අද කතාව එඩින්බරෝවේ නත්තල් පොලේ ඉඳන්. ඔන්න යාළුවනේ අපි ක්‍රිස්මස් මාකට් එක ඇතුළට ආවා. අපි හිතුවේ ටිකට් එකක් කඩයි කියලා. හැබැයි එහෙම උනේ නෑ. එන්ට්‍රන්ස් ෆ්‍රී. ඉතින් එඩින්බරාවේ නත්තල් පොල කියන්නේ ලෝකයේ තියෙන ලස්සනම ආකර්ශනීයම නත්තල් පොලක්. හැමතැනම ලස්සන ලයිට් දාලා පාට ලෝකයක් මේක. ඉතින් මේක බලන්න, රස විඳින්න, විනෝද වෙන්න සෑහෙන්න මිනිස්සු එනවා. ඉතින් අදත් එහෙමයි, ගොඩාක්ම බිසි දවසක් අදත්. ඉතින් නක්තරට කලින් දවස නිසා ඉතින් අපි තීරණය කරේ ක්‍රිස්මස් මාකට් එක බලන්න ක්‍රිස්මස් දවසට එන්න. හැබැයි අපි නිකමට හොයලා බැලුවාම ක්‍රිස්මස් මාකට් එක ක්‍රිස්මස් දවසට වහලා. ඒ නිසා ගමන් මහන්සියක් නොබලා අපි කෙලින්ම ක්‍රිස්මස් මාකට් එක ඇතුළට ආවා. ඉතින් අපේ ගමන් මහන්සිය ඔයාලට කියන්න මයිල්ස් 233ක්, ඒ වගේම කිලෝමීටර වලින් 374ක්. පැය 4මාරක් වුණා. ඉතින් මහන්සිය නොබලා අපි මේ පාරාදීසියට ඇතුළු වුණා. ඔයාට පේනවද දැන් අපි ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එක උඩින් යන්නේ අපි එඩින්බරෝ. මේ ක්‍රිස්මස් මාකට් එක පුරාම කෑම වලින් සුවඳයි. ඒ වුණාට මගේ ඔළුව වැඩ කරේ කෑමට නෙවෙයි, අන්න අර ඈතින් පේන ස්ටාර් ෆ්ලයර් දිහාවට. ඒ නිසා අපි කඩිමුඩියේ ඒ පැත්තට තමා ගියේ. ඉතින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ කියන්නේ සීතලෙන් නම් අඩුවක් නැති නගරයක්. අපි ඉන්න වෙලාවෙත් සෙල්සියස් අංශක 6ක් වගේ තිබුණේ. ඒ වගේම ෆීල්ස් ලයික් 2කට වගේ තිබුණේ. ඉතින් ඒ නිසා හැමෝම වගේ සීතලට හුරු ඇඳුම් ඇඳගෙන තමා ඇවිල්ලා හිටියේ. ඉතින් මිතුරනි, මේ ස්ටාර් ෆ්ලයර් එක ගැන කතා කරොත් මේ ස්ටාර් ෆ්ලයර් එක අපිව අඩි 260ක් උඩට අරන් යනවා. ඒ වගේම මීටර වලින් කිව්වොත් මීටර 80ක්. ඒක ත්‍රාසජනක අත්දැකීමක්. මේ ත්‍රාසජනක අත්දැකීම රස විඳින්න සෑහෙන්න පොලිමක් තියෙනවා, සෑහෙන්න සෙනගක් ඉන්නවා. ඔයාලට පේනව නේද අරක? අන්න ඒක යන තමයි දැම්මම යනවා. ඔන්න ඉතින් මමත් පොලිමේ ඉඳගෙන පොඩ්ඩ ඉස්සරහට ගියා. පොලිමේ ඉස්සරහට යන්න මගේ හෘද ස්පන්දනයත් පොඩ්ඩ වැඩි වෙන්න ගත්තා. ඔන්න ඉතින් එන්න ලං වෙනවා. ටිකට් එක අරගෙන තියෙන්නේ දැන් ඉතින් යන්නයි තියෙන්නේ. මේකේ නම තමයි Around the World Excel. වැඩි වෙලාවක් යන්නේ මම හිතන්නේ විනාඩි 10ක් විනාඩි 5ක් වගේ තමයි මේක යන්න තියෙන්නේ. ඉතින් මම මේ වගේ දේවල් වලට හරි කැමතියිනේ. බලමු ගිහලා මොන වගේ අත්දැකීමක් අපිට ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි යන් Around the World Excel. ඉතින් ඔයාලට පේනවා ඇති හැමෝම වගේ කපල් තමයි ඇවිල්ලා ඉන්නේ. මොකද සීට්ස් තියෙන්නේ කපල් විදියට.
ඉතින් මට මගේ ආදරණීය ප්‍රිය බිරිඳත් එක්ක එන්න බෑ මොකද මගේ ආදරණීය ප්‍රිය බිරිඳ අපේ දෝනිව බලාගෙන ඉන්නවා ඒ නිසා අපි තීරණය කරා දෙන්න වෙන වෙනම යන්න. ඔන්න මාගේ මිතුරනි කෙමෙන් මගේ වාරයත් ආවා ස්ටාෆ්ලයි එකකින් අඩි 260ක් උඩට ගිහිල්ලා මුළු එඩින්බරෝ සිටි එකම බලන්න තමයි දැන් මම යන්නේ. ඊළඟට කියන්න ඕනේ දේ තමයි හරිම ආරක්ෂිතයි කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මමත් තනියම ආපු නිසා මාත් එක්කම තව තනි සුදු මහත්තයෙක් වාඩි වුණා. එයත් පොඩ්ඩක් එක්සයිට් වෙලා වගේ තමයි හිටියේ. ඔන්න එහෙනම් මා මිතුරනි ආරක්ෂිත පටි පැළඳ අඩි 260ක් පියාපත් නොමැතිව එඩින්බරෝ නගරයේ පියාසර කරන්න යන්නේ. දෙසම්බරයේ සීත සුලගේ සතුට පිරුණු නත්තලේ අපිත් ආවා ස්කොට්ලන්තයේ එඩින්බරයට නත්තල් පොලේ අසිරියා කෑම බීම රසවත් විනෝදයනකි මේක. එහෙනම් ඔයාල හැමෝටම සුපම සුප නත්තලක් වේවා. Not easy, bro. Oh my god. දෙසැම්බරේ සීත සුවගේ අපි එක්කෙනම් සකොට්ලන්ත දොර හරිනකොට එඩින්බර හිමිදිරිය සිනාසේ එඩින්බර නත්තල් පොලේ සුළඟ නචන එළියටාලේ සතුට පිරුණු හිත උගක් ලේසි. Thank you. ඔයාලට සුබ නත්තලක් කපුවත් එක්ක ඇවිල්ලා. සුභම සුභ නත්තලක් වේ. අම්මෝ මම මේකේ ස්ක්‍රීන් එකෙන් බැලුවේ නිකම් බලන්න බෑ. මොයා යන්න සුළු ඒ අත්දැකීම ගන්න අපරාධනේ. ඒක මරු මම මෙයාව බලාගෙන ඉන්නම්. සුදු ඔයා යන්න. මේකෙන් යනවනේ බයයි නේ. නෑ යන්නේ වෙලනවත් එක්ක. හැමදාම යන්නේ නෑනේ. ඔයාට එහා පැත්තේ කවුරු හරි ගියාද? මාත් එක්ක තනි සුද්ද ගියේ ඌ එක්සයිට් වෙලා හරිද? පල්ලෙහාට යද්දී ඌ hina වෙනවා උඩ hina නවත්ත ගන්න බෑ. මම ගා වීඩියෝ එකක දෙනවා මම ආවට පෙන්නන්නම්. ඔයා කොහොමද අනේ ෆෝන් එකේ වීඩියෝ ගත්තේ? මේකෙන් ගත්තේ. ෆෝන් එක අල්ලන්න බෑ නේ අද්දි. අල්ලන්න ෆෝන් එක අල්ලන්න එපා ඔයා නා. ඊයේද ටිකට් එක? දන්නේ නැද්ද මම චෙක් කරනවා. මේක සිග්නල් නැහැනේ. අනේ තාම වෙලා යනවනේ ඕන්
ඒකනම් මාරම අත්දැකීමක්. දැන් අපි යනවා ගෙදර. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක්ම වේවා.